හෝමුද් සමුද්‍ර සංධිය අසලදී ඉරාන දජය සහිත නෞකාවක් ඇමරිකානු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට කඩිනම් ප්‍රතිචාර දක්වන බවට ඉරානය පොරොන්දු වී තිබෙනවා. උතුරු අරාබි මුහුදේදී ඇමරිකානු මැරීන් බටින් ටවුස්කා නම් ඉරාන දජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ගොඩ වී එම නෞකාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර එය ඇමරිකාව සහ ඉරානය අතර ආතතියෙන් උත්සන්න වීමක් ලෙස පෙන්නුම් කෙරේ. Motor vessel Tosca, vacate your engine room. Vacate your engine room. We're prepared to subject you to disabling fire. මෙය සිදුවන්නේ සමුද්‍රීය ආරක්ෂක ගැටලු සහ කලාපීය නැව් මාර්ග අවහිර කිරීම බලාත්මක කිරීම පිළිබඳ අඛණ්ඩ ආරවුල් මැදදීය. පසුගිය සතියේ ඉරාන වරායන් අවහිර කිරීම ආරම්භ වීමෙන් පසු සිදු වූ පළමු බාධාව මේ ලෙසයි සැලකෙන්නේ. ඉරානයේ කබද්ද හමුදා අනදෙන නිලධාරියා පවසන්නේ ඇමරිකානු සන්නද්ධ ගොඩබෑම මුහුදු කොල්ලකෑමක් සහ සටන් විරාම උල්ලංඝනයක් වන බවයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් ට්‍රුත් සෝෂල්හි සටහනක් තබමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ ඕමන් බොක්කෙහි ඇමරිකානු නාවික හමුදාවේ අනතුරු නොතකා ගමන් කරමින් සිටි ඉරාන දජය සහිත ටවුස්කා නෞකාවේ එන්ජින් කාමරයට එක්සත් ජනපද මිසයිල විනාශකාරී USS ස්පූන් නෞකා විසින් වෙඩි තැබූ බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉරාන නෞකාව මේ වන විට එක්සත් ජනපද මැරීන් බටේන්ගේ අත්අඩංගුවේ පසුවන බවයි. ඉරාන හමුදාවේ අනදෙන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු එක්සත් ජනපද ක්‍රියාමාර්ගයේ සන්නද්ධ මුහුදු කොල්ලකෑමක් ලෙස නම් කළ අතර මීට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවද පවසා තිබෙනවා. ඒ අනුව ඉරාන වෙළඳ නෞකාවට වෙඩි තැබීමෙන් පසු ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඕමන් මුහුදේ ස්ථානගත කර ඇති එක්සත් ජනපද හමුදාවට වහාම පසුපසින ලෙසයි. අප්‍රේල් 8 වන දින සිට ක්‍රියාත්මක වන සටන් විරාමයේ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානය එක්සත් ජනපදයට චෝදනා කර ඇති අතර එක්සත් ජනපදය සමග සාකච්ඡාවල දෙවන වටයට සහභාගී වීමද ඉරානය ප්‍රතික්ෂේප කර තිබෙන බව සඳහන් වනවා. බටහිර ආසියානු යුද්ධය తాවකාලිකව නතර කර සටන් විරාම ගිවිසුම අවසන් වීමට ඉතිරිව ඇත්තේ තවත් දින 3ක් පමණි. ඉරාන රාජ්‍ය විකාශකයින් උපුටා දක්වමින් වාර්තා පවසන්නේ ඉරාන එක්සත් ජනපද සාකච්ඡාවල ඊළඟ වටයට සහභාගී වීමට ඉරානයට දැනට කිසිදු සැලසුමක් නොමැති බවයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානයේ නව සාකච්ඡා පැවැත්වෙන බව පැවසීමෙන් පසුවයි මෙය සිදු වී ඇත්තේ. එක්සත් ජනපදයේ සාධාරණ ගිවිසුමක් ඉදිරිපත් කර ඇති බවත් ඉරානය ගිවිසුම ප්‍රතික්ෂේප කළහොත් එක්සත් ජනපදයේ ඉරානයේ සෑම බලාගාරයක්ම සහ සෑම පාලමක්ම විනාශ කරන බවත් ට්‍රම්ප් මෙහිදී පවසා තිබෙනවා.